ජීවමාන වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමින් වහන්සේගේ ප්‍රීතිය, සතුට, සමාදානය සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ආමෙන්. ප්‍රේමවන්තන අපේ දේවාකට හැරෙමු. මතේ 28 5-6-7 පද අපි කියමු. දේවදූත ස්ත්‍රීන්ට කතා කරමින් බය නොවෙල්ලා මක්නිසාද කුරුසේ ඇනගත ලද යේසුස් වහන්සේව නුඹලා සොයන බව දනිමි. උන්වහන්සේ මෙහි නැත. උන්වහන්සේ කී ලෙසම නැගුණසේක. වරෙල්ලා ස්වාමීන් වහන්සේගේ ස්ථානය බලා ඉක්මනින් ගොස් උන්වහන්සේ මලුන්ගේ නැගුණසේක කියා උන්වහන්සේගේ ගෝලයන්ට කියා පළලා උන්වහන්සේ බවට පළමුව ගලියට යනසේකයි එහිදී උන්වහන්සේ දකුණිය බලාපල්ලන් වල කියමි කීවේය. ආමෙන්. ප්‍රේමවන්තයන් අපි මේකට මාතෘකාවක් යොදා ගනිමු. මලුන්ගෙන් නැගිටුණු යේසුස් වහන්සේ. මලුන්ගෙන් නැගිටුණා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. ප්‍රේමවන්තයනි, මෙතන අපි දකිනවා ඒ සබත් දවසු හිමිදිරි පාන්දර පාස්කු ඒ දවසේදී ඒ සතිය පලින්දා ස්වාමින් වහන්සේට බොහෝසෙන්ම ඇලුම් කළා. උන්වහන්සේට බොහෝසෙන් ප්‍රේම කළා. මෙම ස්ත්‍රීන් ඔවුන් එනවා ස්වාමින් වහන්සේගේ මූර්ත දේහය දැකලා ඒ ශරීරය ආලේප කරන පිණිස ඔවුන් ආවේ ඒ බලාපොරොත්තුවක් ඇතුව. ඔවුන්ට අමතක කරලා තිබුණා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවත්ව ඉන්නවට දේශනාවේදී උන්වහන්සේ කිව්වා මම මැරෙන නැවත මම නැගිටිනවා තුන්වෙනි දවසේ කියලා. ඒක උන්ට අමතකයි. ඒ අමතක කරලා තමයි ඔවුන් ආවේ. දැන් අපි මේ ඉස්සෙල්ලා තේරුම් ගත යුතු දේ තමයි මේ ගෝල ස්ත්‍රීන් ඒ සෝහන්ගේ ළඟට හිමිදිරි පාන්දර එනකොට උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයෝ ටික ඔක්කොම පැත්තකට වෙලා ඔවුන් බයේ පැත්තට වෙලා ඔවුන් දුකින් ඉන්නානේ. අපගේ ස්වාමීන් වහන්සේ මැරුණානේ, මැරුවානේ, උන්වහන්සේගේ තැන්පත් කළානේ කියලා ඔහෙ ඉන්න පැත්තට වෙලා. ඒගොල්ලෝට ඉන්න ඒගොල්ලෝ බයේ ඉන්නේ. එතකොට අපි දකින මේ හිමිදිරි පාන්දර, මේ සබත් දවස් හිමිදිරි පාන්දර මේ ගෝල ස්ත්‍රීන් සෝන්ගේ ළඟට ආවම අපි දකිනවා ඒ සෝන් කටේ තිබුණා ගල පෙරලා දූතේ මත වාඩිලා සිටියා. ඒ දූතයා කියන බය වෙන්න එපා. නුඹලා සොයන්නා වූ යේසුස් වහන්සේ මේ නැහැ. උන්වහන්සේ කිව් ආකාරයෙන්ම උන්වහන්සේ මලුන්ගෙන් නැගිට්ටා. ඒ නිසා ඇවිත් බලාපන්. ඒ ස්ථානේ දැන් ශරීරයක් නැහැ, හිස්ව තිබෙනවා. නුඹලා මේ බව ගිහිල්ලා ගෝලයන්ට කියලා ගලිලට යන්න කියන්නේ. එහිදී ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා කියලා. ප්‍රමෝහන්තේනි, මේක හරිය පුදුමාකාර පණිවිඩයක් මේ පාස්කු දවසේ හිමිදිරි පාන්දර මේ ස්ත්‍රීන්ට ලැබුණේ. අපි සමාජම ස්ත්‍රීන්ව ගණන් ගන්නේ නැහැනේ. අපි ස්ත්‍රීන්ව සමහරට අපි නොසලකා හරිනවා. නමුත් දූතයෝ නොසලකා හරින්නේ නැහැ. දූතයෝ මේ ස්ත්‍රීන්ව තමයි පාවිච්චි කරේ ගෝල ළඟට පණිවිඩය ගෙන යන්න. ඒ අද බොහෝ සභාවල ස්ත්‍රීන්ට තැනක් දෙන්නේ නැහැ. තේරුණාද? නමුත් අපි දකිනවා මේ අවස්ථාවේදී මේ ස්ත්‍රීන්ව දූතයෝ පාවිච්චි කරලා ගෝලන්ට පණිවිඩය ගෙනන්න, ගෝලන්ව ශක්තිමත් කරන්න, ගෝලන්ට කියලා කියන්න කියලා යේසුස්ගේ කිව්විස මලුන්ගෙන් නැගිට්ටා කියලා. ඒ පණිවිඩය ඇරියෙත් මේ ස්ත්‍රීන්ගේ අතේ. දූතයෝ කියලා කිව්වේ ගෝලයන්ට උඹලා මේ මොනවද මේ පැත්තට අඬ ඉන්නේ බයි. උන්වහන්සේ නැගිට්ටා ගින් බලාපන් කියලා එහෙම කිව්වේ නැහැ. මේ ස්ත්‍රීන්ගේ පාවිච්චි කළේ. ඒ නිසා අද කිතුණු ස්ත්‍රීන්ට විශාල වගකීමක් තියෙන මේ ලෝකේ කරන්ට. මොකද්ද? ස්වාමින් වහන්සේ මලුන්ගෙන් නැගිට්ට බව මනුෂ්‍යයන්ට කියා පාන්ට ස්ත්‍රීන්ව තමයි ස්වාමීන් වහන්සේගේ දූතයද පාවිච්චි කළේ. ඒ නිසා ඔබට තියෙන වගකීම විශේෂම ස්ත්‍රීගොල්ලෝ මේක තේරුම් අරගෙන තමන්ගේ වගකීම් යුතුයකම් ඉෂ්ට කරමින් තමන් ක්‍රිස්තුස් වහන්සේ මලුන්ගෙන් නැගිට බව තමන්ම අත්දකිමින් ඒ බව අන්නයට කියා පෑම ඉතාම වැදගත්. ඒක තමයි සාක්ෂි දැරීම. ඒ සුභාරංචල් ඇතුළෙන් ඔබ දන්න අයට මුණ ගැහෙන හැම කෙනාටම යේසුස් වහන්සේගේ නැගිටීම ගැන කතා කරන්න, උන්වහන්සේගේ ඒ සුභාරංච ප්‍රකාශ කරන්න. ඒ විට තමයි මිනිස්යන්ට දැනගන්න ලැබෙන්නේ යේසුස් වහන්සේ මලුන් අතර නැහැ කියලා. කවුරුත් කියන්න එපා. අතට තමයි දැනගන්න ලැබෙන්නේ. ඔබ කියන්නේ පණිවිඩේ. ඒකක්. ඊළඟදී තමයි ප්‍රේමවන්තනේ ක්‍රිස්තියානි මනුෂ්‍යයට උන්වහන්සේගේ මලුන්ගේ දේව දරුවාට උන්වහන්සේගේ මලුන්ගේ නැගිටීමේ තියෙන වැදගත්කම මොකද්ද? හැම අවුරුද්දෙම පවුස් පිරිදා
උන්වහන්සේ මළුන්ගේ නැගිටලා අපි දේශනා කරනවා, කතා කරනවා. අපි හැම දේව දරුවෙක්ම දන්නවා, ලෝකෙ මිනිස්සුත් දන්නවා ප්‍රවිත්‍රලා කියන්නේ. ඒ ප්‍රවිත්‍රලා කියන මිනිස්සු දේව දරුවෝ නෙවෙයිනේ. ලෝකෙ මිනිස්සු ඒ මිනිස්සුත් කියන්නේ උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා කියලා කියන්නේ. නමුත් මම කතා කරන්නේ ඒ ගැන නෙවෙයි. උන්වහන්සේ මළුන්ගේ නැගිටීම වැදගත්කම මොකද්ද ඔබටයි මටයි? ඔබටයි මටයි උන්වහන්සේ මළුන්ගේ වැදගත්කමක් තියෙනවා. මොකද්ද? උන්වහන්සේගේ නැගිටීම තුළ අපට බලාපොරොත්තුවක් තියෙනවා. මොකද්ද බලාපොරොත්තුව? උන්වහන්සේ ජීවමානව අප සමග සිටින. උන්වහන්සේ මාංශාකාරයෙන් මැරුණා. උන්වහන්සේ ආත්මෙන් නැගිට්ටා. දැන් උන්වහන්සේ ආත්මෙන් අප අතරේ අප මැදේ අප තුළ සිටින බව අපිට දැන් තේරුම් ගන්න පුළුවන්. ඔබ මේක තේරුම් අරගෙන ඔබ මොනවද කරන්න ඕනේ? ඔබගේ ජීවිතේදී අපේ ඕනම ජීවිතයක ප්‍රශ්න එනවා, අමාරුකම් වෙනවා, ගැටලු වෙනවා, පීඩාවන් එනවා, අවශ්‍යතාවයන් පැමිණෙනවා. ඒ වෙලාවේදී අපි මතක් කර ගන්නවා නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළුන්ගේ නැගිට්ට බව, එහෙමනම් අපි හැරෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ වෙතටයි. මොකද ජීවමාන කෙනෙකුට පමණක් පුළුවන්කමක් තිබෙන අපට අත දෙන්න අපට උපකාර කරන්න. ඒ ශක්තිය උන්වහන්සේ සතුව තිබෙනවා. ඉතින් උන්වහන්සේ මළුන්ගේ නැගිට්ට ඒ දවසේදී අපිට කාරණා 4ක් ඉස්මතු වෙනවා. උන්වහන්සේ මළුන්ගේ නැගිටීම කරගෙන මොකද්ද බයිබලයේ අපිට පෙනෙන්නේ? උන්වහන්සේ මරණය පරාජය කරා. 1 2 උන්වහන්සේ මිනිවල පරාජය කරා. 3 උන්වහන්සේ පාතාලය පරාජය කරා. 4 උන්වහන්සේ යක්ෂයාගේ සපොඩි කරා. මේ කාරණා 4 බොහොම සනාතෙනවා උන්වහන්සේගේ මළුන්ගේ නැගිටීමත් එක්ක. එතකොට මේ කාරණා 4ෙන්ම දේව දරුවන්ට ජය තිබෙනවා. මරණයෙන් ජය තිබෙනවා, මිනිවලින් ජය තිබෙනවා, පාතාලයෙන් ජය තිබෙනවා. ඒ වගේම යක්ෂයාගේ පොඩි කරලා තිබෙන නිසා කිසිම යක්ෂයෙකුට පුළුවන් කමක් නැහැ අපට පහර දීලා අපට හිරෑර කරලා අපිව නැති කරන්නට. තේරෙනවද? ඒ නිසා අපි ක්‍රිස්තියානි මිනිස්සු බෑ, දෙවියන් වහන්සේගේ මිනිස්සු, සැබෑ ක්‍රිස්තියානි කියන මිනිස්සු, සෝමනස් අධ්‍යක්ෂ මිනිස්සු ඔය හූනියන් කොඩිනෝට බය වෙන්නේ නැහැ, යක්ෂයාට බය වෙන්නේ නැහැ. ඒ නිසා අපිට තියෙනවා ඊට වඩා ඉහළින්ම ආධිපත්‍යයක්. හේතුව මළුන්ගේ නැගිටව ස්වාමී යේසුස් ක්‍රිස්තුස් අප තුළ ඉන්නවා කියලා අපට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපි හරි වාග්යවන්තයි මේ වෙලාවේදී. ඒ නිසා උන්වහන්සේගේ මළුන්ගේ නැගිටීම අපිට තරම් වාග්යවන්තකමක් වෙන කාටද තියෙන්නේ? ඔබට සහ මට. එහෙනම් අපි මේ දවසේදී අපි තීරණයක් ගත යුතු තිබෙනවා. අපට ලැබුණා මේ වාග්යවන්ත ජීවිතය තුළ අපි ඉස්සරහට යනවා මිසක් අපි නැවත කලකිරලා පසුබට වෙලා පස්සට යන්නේ නැහැ කියලා. උන්වහන්සේගේ නැගිටීමේ බලය ඔබ සහ මම හැමදාම හැම තප්පරයක් ගානේ මත් දකින්න ඕනේ. මක්නිසාද අපි මිනිස්සු, අප දුර්වලයි. ඒ සෑම මොහොතම උන්වහන්සේගේ නැගිටීමේ බලය අප ශක්තිමත් කළා, අප ධෛර්යමත් කළා, අප ඔසවා තමන්ට උන්වහන්සේ පුළුවන්කමක් තිබෙනවා. හේතු උන්වහන්සේ අප සමග ඉන්න නිසා, ඔබගේ පවුලේ ඉන්න නිසා, ඔබ සමග ක්‍රියා කරන නිසා. ඒ නිසා ඒ විශ්වාසය තියාගන්න ඕනේ. ඒ නිසා උන්වහන්සේ මළුන්ගේ නැගිට්ටා. ඒක අපි විශ්වාස කළා, අදා කළා, අපි ප්‍රකාශ කළා, අපිව අත්දකින්නවා නම් අපි ඊටාම භාග්‍යවන්ත කෙනෙක්, අපි ජයග්‍රාහී කෙනෙක්. ඒ නිසා ඔබගේ ජීවිතේ ඔබ විශ්වාස කරන්න ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ යහපත් අන්දමට ගොඩනගමින් ඉස්සරහට ගෙන යන මිසක් උන්වහන්සේ කවදාවත් ඔබට පස්සට යන්න උන්වහන්සේ ඔබට උපකාර කරන්නේ නැහැ. උදව් කරන්න ඉස්සරහට යන්න. ඒ නිසා උන්වහන්සේගේ ජීවමාන දෙවියන් වහන්සේගේ කරුණාව අධිකව තිබෙන ඔබ කෙරෙහි. ආමෙන්. ඒ කරුණාවෙන් නිත්‍ය ප්‍රයෝජන ගන්නට. ආමෙන්. සබ විශ්වාස කරන්නට උන්වහන්සේ ඔබ සමග සිටින බව අපි ආඥා කරමු. ප්‍රේමන්ත දෙවියන් මේ වචනේ ශාස්ත්‍රීය කරමු. මළුන්ගේ නැගිටව ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන බලය මේ සිනට අත්දකින්න වහන්සේ උපකාර කළ මෙන මිලනේ සංසගේ නාමයෙන්. ආමෙන්.